ඉතින් කොහොමද සතුටින් පරිස්සමට ඇති කියලා හිතනවා. අද ගෙනාවේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ අවුරුද්ද පුරාවටම ධනය, වාසනාව, සතුට ලබා දෙන ධාන්‍ය බෝතලයක් ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලත් මේක හදලා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මම මේ ධාන්‍ය බෝතලේ හදන්න ගත්තේ සුදු හාල් ගත්තා, රතු පරිප්පු ගත්තා, රතු හාල් ගත්තා, මුං ඇට ගත්තා, සුදු කවුපි ගත්තා, තල් ගත්තා, කොල්ලු ගත්තා, කඩල ගත්තා. ඊට අමතරව මේ කරාමු නැටි 10යි, එනසල් 10යි, කාසි 10යි, කොළ පාට හරි සුදු පාට හරි ඉටි පන්දමක් ඕනේ. ආය හඳුන් කුඩක් ඕනේ. එහෙනම් වීඩියෝ එක දිගටම බලන්න. මුලින්ම මේ වගේ වීදුරු හරි ප්ලාස්ටික් හරි බෝතලයක් ගන්න. මම ගත්ත ගෙදර තිබ්බ ජෑම් බෝතලයක්. ඊට පස්සේ මේ හඳුන් කූර පත්තු කරගන්න. හඳුන් කූර පත්තු කරලා ඒ හඳුන් කූරේ දුම් ටික මේ බෝතලයට හොඳට අරගන්න. ඒත් එක්කම ධාන්‍ය ටිකටත් අරගන්න. ඊට පස්සේ අර කාසි 10ක් ගන්න කිව්වේ ඒ කාසි 10 අරගෙන ඔයාලා කැමති ප්‍රාර්ථනා 10ක් හිතේ තියාගෙන මේ බෝතලයට එක එක දාන්න. හරි මම කාසි 10 දාගත්තා. ඊට පස්සේ අර ධාන්‍ය ටික ගත්තේ ඒ ධාන්‍ය වලින් ඔයාලා කැමති ඒවා පිළිවෙලට දාගන්න. මම ඉස්සරවම දාන්නේ කඩල මම හැන්දක් ගත්තා නැත්නම් හැලෙනවා. හරි මම කඩල තට්ටුවක් දාගත්තා. ඊට පස්සේ මම දානවා මේ පරිප්පු. පරිප්පු දාගත්තා. තව දෙයක් ඒ කියන්නේ ඔයාලා මේ ධාන්‍ය එකතු කරද්දී ඔයාලා හිතා ගන්න මේ ධාන්‍ය වල වර්ණයන්ගෙන් මට ජීවිතයේ සතුට, සෞභාග්‍ය, ධනය, වාසනාව ලැබෙන්න කියලා තමයි ඒව එක් කරන්න ඕනේ. ඊට පස්සේ මම හාල් දානවා. හාල් අනිවාර්යෙන් ගන්න ඕනේ. හරි මම හාලුත් දාගත්තා. ඊට පස්සේ මම දානවා මුං ඇට. හරි මම මුං ඇට ටිකක් දාගත්තා. ඊට පස්සේ මම දානවා රතු හාල්. ඔයාලත් හදලා බලන්න. මේ ඔයාලා හිතපු දේවල් ප්‍රාර්ථනා අවුරුද්ද අවසානයේ වෙනවද කියලා එතකොට බලන්න පුළුවන්. ගොඩක් අය මේක හදනවා. මමත් මේ හදනවා. ඉතින් මට හිතුණා වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. රතු හාලුත් දැම්මා.
ඊට පස්සේ මම දානවා කව්පි. කව්පිත් දැම්මා. කව්පි දාලා ඉවරලා මම දානවා කොල්ලු. කොල්ලුත් දැම්මා. ඊට පස්සේ දානවා තල. හරි මම තලත් දැම්මා. තලත් දාලා ඉවරයි. ඊට පස්සේ අර මේ මම ඔයාලට කිව්වේ කරාඹු නැටි 10යි එනසල් 10යි ගන්න කියලා. ඊට පස්සේ බෝතලේ වහන්න කලින් කරාඹු නැටි ටිකයි එනසල් ටිකයි දාන්න. හරි ඒ ටික දැම්මා. ඒ ටික දාලා බෝතලේ මුඩිය මේ හොඳට වහගන්න. වහගෙන ඉවරලා ඔයාලට සුදු පාට හරි කොළ පාට හරි ඉටිපන්දමක් අරගෙන මේ බෝතලේ උඩින් තියලා ඒ ඉටිපන්දම පත්තු කරන්න. පත්තු කරලා ඉවරලා මේ බෝතලේ මෙහෙම තදින් අල්ලගෙන මෙම දාන්නේ බෝතලෙන් මට මුදල් ආකර්ෂණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මෙම වසර පුරාවටම මේ මැජික් මායා දාන්‍ය බෝතලයේ මගින් මටද නිවසටද ආහාර ලැබුණා. ඒ වගේම ධනය ආකර්ෂණය වුණා. ජීවිතය ජයගත්තා. සතුටින් ඉන්න ලැබුණා. ධනවත් වාසනාවන්ත නිරෝගිමත් අවුරුද්දක් වෙන්න කියලා ඔයාලා හැමෝම ප්‍රාර්ථනා කරන්න. ඊට පස්සේ අවුරුද්දේ අවසානයේට අපිට බලා ගන්න පුළුවන් අපි ප්‍රාර්ථනා කරපු දේවල් අපිට ලැබිලා තියෙනවද කියලා. ඉතින් ඔයාලත් හදලා බලන්න. හදලා තියෙන අය පහලින් කමෙන්ට් එකක් දාන්න.